2005 වසරේ අගෝස්තු මාසයේ 14 වෙනිදා මගීන් සහ කාර්ය මණ්ඩලයේ 121 දෙනෙකු සමග හීලියෝස් ගුවන් සේවයට අයත් බෝයින් 737 වර්ගයේ හීලියෝස් 552 ගුවන් යානය සයිප්‍රස් වලින් පිටත් වුණේ ග්‍රීසියේ ඇතැන්ස් වලට යන්න. සාමාන්‍ය ගුවන් ගමනක් විදිහට උදෑසන 9ට පමණ කිසිම ගැටලුවක් නැතිව පිටත් වුණත් ටික වේලාවකට පසුව ගුවන් නියමුවන් පණිවිඩයක් නිකුත් කර තිබුණේ ගුවන් යානයේ යම්කිසි දෝෂයක් හටගෙන නැති බවයි. ඉන්පසුව කිහිප සැරයක්ම ගුවන් යානය සමග සම්බන්ධතාවය ඇති කරගන්න මෙහෙයුම් මැදිරිය උත්සාහ කළත් එය අසාර්ථක වුණා. ඒ වුණත් රේඩාර් වලට අනුව ගුවන් යානයේ නියමිත පරිදි ගමන් කරමින් තිබුණා. නමුත් නියමුවන් කලින් සඳහන් කළ දෝෂය සහ ඉන්පසුව ගුවන් යානය සම්බන්ධ කරගන්නට නොහැකි වීම නිසා මේ පිළිබඳව සොයා බැලීමට ග්‍රීසිය කටයුතු කරනවා. මොකද මේ වෙනකොට ගුවන් යානය ග්‍රීසියේ ගුවන් කලාපය තුළට ඇතුල් වෙලා තිබුණේ. ඒ නිසා ග්‍රීක ගුවන් හමුදාවට අයත් F-16 ගුවන් යානා දෙකක් ගුවන්ගත කරනවා. ජෙට් යානා දෙක ගුවන් යානයේ ආසන්නයටම ළඟා වී නිරීක්ෂණය කරන විට දුටුවේ පුදුම හිතෙන දර්ශනයක්. මගීන් සියලු දෙනාම වගේ සිහිසුන් බවක් පෙනෙන්නට තිබුණා. ඒ වගේම හදිසි අවස්ථාවකදී නිකුත් වෙන ඔක්සිජන් ලබා දෙන මුහුණු ආවරණ පවා එල්ලෙමින් තිබුණා. නියම කුටිය දෙස බලන විට නියමුවන් දෙදෙනා සිහිසුන් බවක් පෙනෙන්නට තිබුණා. ඒ වුණත් ගුවන් යානය අදිසි හස්තයකින් පාලනය කරනවා වගේ කිසිම ගැටලුවකින් තොරව ගමන් කරමිනුයි තිබුණේ. හදිසියෙම ජෙට් යානාවල නියමුවන්ට දැක ගන්නට ලැබුණේ නියම කුටියට පැමිණෙන අద్භූත පුද්ගලයෙක්. ඔහු ඔක්සිජන් ලබා ගන්නා මාස්ක් එකක් පැළඳ සිටියෙත් නැහැ. ඔහු නියම කුටියට පිවිස යානයේ පාලනය ගන්න හදන බවක් පෙනෙන්නට තිබුණා. කොහොම වුණත් ඊට ටික වේලාවකට පසුව ගුවන් යානයේ එන්ජින් අක්‍රිය වී යානය ග්‍රීසියේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටි ගමන් කළ සියලු දෙනා මිය ගියා. නමුත් පසුව සිදු කළ පරීක්ෂණවලදී ඔප්පු වුණේ ගුවන් යානයේ කඩා වැටෙන මොහොත වන විටත් ඔවුන් සියලු දෙනාම මිය ගොස් සෑහෙන වේලාවක් ගත වී තිබෙන බවයි. මගීන් මෙන්ම නියමුවන්ද හිටි හැටියේ මිය ගියේ කොහොමද? ඔවුන් සියලු දෙනාම මිය ගියත් ගුවන් යානය පැය එකහමාරකට ආසන්න කාලයක් අහසේ ගමන් කළේ කොහොමද? සියලු දෙනා මිය ගොස් තිබියදී නියම කුටියට පැමිණි අභිරහස් පුද්ගලයා කවුද? මේ ගැන සම්පූර්ණයෙන්ම දැනගන්න මේ අභිරහස් වීඩියෝවේ අවසානයේ වෙනකම්ම අපිත් එක්ක ඉන්න. අපි මුලින්ම කියන්න ඕන මේ සිදුවීම සම්පූර්ණයෙන්ම ඇත්ත සිදුවීමක්. 2005 වසරේදී සිදු වූ ලෝවම කැළඹීමකට පත් කළ මෙම සිදුවීම හැඳින්වුනේ හොල්මන් ගුවන් යානයේ කතාව විදිහටයි. හරියටම 2005 වසරේ අගෝස්තු මාසේ 14 වෙනිදා මගීන් 115ක් සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සමග හීලියෝස් ගුවන් සේවයට අයත් ඔලිම්පියා ගුවන් යානය සයිප්‍රස්යේ ලානාකා ගුවන් තොටුපළෙන් ගුවන්ගත වුණේ ග්‍රීසියේ ඇතැන්ස් දක්වා යන්න. උදෑසන 9:07ට පිටත් වුණ මේ ගුවන් යානය පදවමින් සිටියේ බොහොම පළපුරුදු ගුවන් නියමුවන් දෙදෙනෙක් විසින්. හරියටම 9:12 වෙනකොට ගුවන් යානයේ තිබුණේ අඩි 12040ක ඉහළ අහසේ. හදිසියෙම ගුවන් යානයේ අනතුරු ඇඟවීමේ සීනුවක් නාද වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මේ සීනුව නාද වෙන්නේ යානයක් ගුවන්ගත කරන්න සුදුසු නැති තත්ත්වයක් තියෙන බව හඟවන්න. ඒ වුණත් මේ වෙලාවේ මේ සීනුව නාද වෙනකොට ගුවන් යානයේ තිබුණේ අඩි 12000ක පමණ ඉහළකට ගමන් කරලා තිබෙන අවස්ථාවකයි. නියමුවන් දෙදෙනාම කොයිතරම් පළපුරුද්දක් තිබුණත් මේ සිදුවීම ගැන ඔවුන්ට තේරුම් ගන්නට බැරි වෙනවා. යානය ගුවන්ගත කරන්න කලින් පොළොවේදීම වදින්න ඕන සීනුවක් අඩි 12000ක් ඉහළ අහසේදී නාද වුණ එක ඔවුන්ට යම් ප්‍රහේලිකාවක් වෙනවා. ඊට පස්සේ නියමුවන් දෙදෙනා යානය අඩි 18000ක් දක්වා තවත් ඉහළට ගන්නවා. මේ වෙලාවේ නියම කුටියේ තවත් අනතුරු හැඟවීමේ සංඥාවක් නිකුත් වෙනවා. ඒ සංඥාව අනුව යානයේ කුමක් හෝ බරපතල මට්ටමේ දෝෂයක් පෙන්වුම් කරනවා. ඒකත් එක්කම නියමුවන් දෙදෙනා ගුවන් යානා මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වෙනවා. නියමුවන් දෙදෙනා කියන්නේ ගුවන් යානයේ වායු සමීකරණ පද්ධතියේ යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් පෙන්වුම් කරන බවයි. ඒ වුණත් මෙහෙයුම් මැදිරියේ සිටි ඉංජිනේරුවරයා නියමුවන්ගෙන් අහන්නේ ගුවන් යානයේ පීඩන පැනලය ප්‍රෙෂරයිසේෂන් පැනල් එක ඔටෝ මෝඩ් දාලාද කියලා නැවත වරක් පරීක්ෂා කරන බලන ලෙසයි. නමුත් ඒ ගැන නොසලකා හරින නියමුවන් කියන්නේ යානයේ සිසිලන පද්ධතිවල ගැටලුවක් ඇතිව තිබෙන බව Tamanට අවබෝධ වී තිබෙන බවයි. ඒ නිසා ප්‍රධාන නියමුවා ඉංජිනේරුවාගෙන් අහන්නේ කූලින් බ්‍රේකර් සර්කිට් තිබෙන්නේ කොතනද යනුවෙන්. මේ තමයි නියමුවන් අවසන් වරට මෙහෙයුම් මැදිරියත් එක්ක කතා කරපු අවස්ථාව විදියට සඳහන් වෙලා තියෙන්නේ.
මේ වෙනකොට යානය අඩි 34,000ක ඉහළකට ගමන් කරලා තිබුණේ. එකවරම මගින්ගේ ආසනවලට ඉහළින් තිබෙන ඔක්සිජන් ආවරණ සියල්ලම නිදහස් වෙනවා. යානය ඇතුළේ පීඩන වෙනසක් සමග මගින්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ගන්නවා. ඒ නිසා මගින් සියලුම දෙනා ඔක්සිජන් මාස්ක් එක මගින් හුස්ම ගන්න පටන් ගන්නවා. 9:20 පහුවෙනවත් එක්කම ගුවන් යානයත් මෙහෙයුම් මැදිරියත් අතර තිබුණ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. නමුත් රේඩාර් දත්ත අනුව ගුවන් යානයේ නියමිත පරිදි ගමන් මාර්ගය තුල ගමන් කරමින් තිබෙන බව පෙනෙන්නට තිබුණා. මෙහෙයුම් මැදිරිය අවස්ථා 20ක් පමණ ගුවන් යානය සම්බන්ධ කරගන්න උත්සාහ කළත් ඒ සියලු ප්‍රයත්න අසාර්ථක වෙනවා. යානයේ යම්කිසි ත්‍රස්තවාදී ග්‍රහණයකට හසු වී ඇද්දැයි සැකයක් ඔවුනට මතුවෙනවා. ඒ වන විට ගුවන් යානයේ ග්‍රීසියේ ගුවන් කලාපයට ඇතුල් වෙමිනුයි තිබෙනේ. ඒ නිසා ග්‍රීක ගුවන් හමුදාවට අයත් F-16 ගුවන් යානා දෙකක් ගුවන්ගත කරනවා. ඒ හීලියෝස් 552 ගුවන් යානයට සිදු වී තිබෙන්නේ කුමක්දයි සොයා බැලීමට. 11:23 වන විට ජෙට් යානා දෙකම හීලියෝස් 552 ගුවන් යානයේ අසලටම ළඟා වෙනවා. කිසිම ගැටලුවකින් තොරව ගුවන් යානය ගමන් කරමින් තිබුණත් යානය ඇතුළත යම්කිසි අමුත්තක් දැක ගන්නට ලැබෙනවා. සියලුම ගුවන් මගින් සීසුන් වී සිටින බවක් ජෙට් යානා නියමුවන්ට දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම මගීන්ට ඉහළින් ඔක්සිජන් ලබා දෙන මුහුණු ආවරණ එල්ලෙමින් තිබුණා. නියමු කුටිය දෙස බලන විට නියමුවන් දෙදෙනා සිහිසුන් බවක් පෙනෙන්නට තිබුණා. යානයේ ඒ වන විට ස්වංක්‍රීය ධාවනයකයි තිබුණේ. සැක කළ පරිදි යානය තුල කිසිම ආකාරයක ත්‍රස්ත ක්‍රියාවක් සිදු වෙලා නැති බව ඔවුන් තහවුරු කරගන්නවා. ඊට මිනිත්තු කිහිපයකට පසුව ගුවන් යානයේ නියමු කුටිය තුල චලනයක් සිදු වන බව ජෙට් යානා නියමුවන්ට නිරීක්ෂණය වෙනවා. යම්කිසි අද්භූත පුද්ගලයෙකු නියමු කුටිය තුලට පිවිස යානය පාලනය කිරීමට උත්සාහ දරමින් සිටියා. ඒ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සිටි ඇන්ඩ්‍රියාස් නම් පුද්ගලයා බව පසුව හඳුනා ගන්නවා. ඔහුට ගුවන් යානා පැදවීමට බලපත්‍රයක් තිබූ අයෙක් වුණත් මෙවැනි විශාල යානා පැදවීමේ පළපුරුද්දක් තිබුණ අයෙක් නෙවෙයි. නමුත් ඔහු යානයේ පාලනය සියතට ගන්න උත්සාහ කර තිබෙනවා. අවාසනාවකට මෙන් ඒ මොහොතේම ගුවන් යානයේ වම්පස එන්ජිම ගිනිගෙන තිබෙනවා. යානය පාලනය කරගන්නට ඇන්ඩ්‍රියාස් හට හැකියාවක් නැති වුණත් ඔහු යානය ඇතෑන්ස් වලින් පිටතට හරවා ගන්න සමත් වෙනවා. ඒ සමගම යානය පාලනයකින් තොරව ගිහින් තිබුණා. වම්පස එන්ජිම ක්‍රියා විරහිත වී හරියටම මිනිත්තු 10කට පසුව දකුණුපස එන්ජිමත් ගිනිගෙන විනාශ වී යනවා. හරියටම 12 පසු වී 3 වන මිනිත්තුවේදී හීලියෝස් 552 ගුවන් යානය කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙනවා. යානය තුල සියලුම දෙනා අනතුර සමග මිය ගොස් තිබුණා. මේ අනතුර සම්බන්ධයෙන් ග්‍රීක රජය විමර්ශනයක් ආරම්භ කරනවා. මේ විමර්ශනය නිසා හීලියෝස් 552 ගුවන් යානය කඩා වැටීමට හේතු වූ කරුණු කිහිපයක් අනාවරණය වුණා. යානය ගුවන්ගත කිරීමට පෙර ඉංජිනේරුවන් විසින් කළ පරීක්ෂාවේදී යානයේ මගී කුටියේ පීඩන ස්විචය ඔටෝ සිට මැනුවල් දක්වා කරකවා තිබෙනවා. යානය පිටත් වීමට පෙර එය නැවතත් ඔටෝ ලෙස වෙනස් කිරීමට ඉංජිනේරුවන් කටයුතු කර තිබුණේ නැහැ. ඒ වගේම වසර ගණනාවක පළපුරුද්දක් තිබුණ නියමුවන්ටත් එය පරීක්ෂා කර නැවතත් ඔටෝ ලෙස කරකැවීමට අමතක වී තිබුණා. මේ හේතුවෙන් යානය තුල පීඩනය වෙනස් වී ඔක්සිජන් මට්ටම අවම වී තිබුණා. යානය තුල පීඩන වෙනසකදී හදිසි ඔක්සිජන් සැපයුම ලබා දෙන්නේ රසායනික උත්පාදක ක්‍රියාවලියකින්. නමුත් මේ ඔක්සිජන් සැපයුම ප්‍රමාණවත් වෙන්නේ මිනිත්තු 12ක කාලයක් සඳහා පමණයි. ඒ කාලය තුල යානය තුල පීඩන වෙනස නිවැරදි කරගන්න නියමුවන්ට හැකියාවක් ලැබෙනවා. නමුත් අවාසනාවකට මේ තේරුම් ගන්න නියමුවන් අපහසුත් වුණා. මෙහෙයුම් මැදිරිය අමතා දෝෂයක් ඇති බව පැවසූ මොහොතේදීත් ඉංජිනේරුවන් පවසා තිබුණේ යානයේ පීඩන ලිවරය පරීක්ෂා කර බලන ලෙසයි. නමුත් ඒ ගැන නොසලකා නියමුවන් කියා තිබුණේ සිසිලන පද්ධතියේ ගැටලුවක් නිසා මේ දෝෂය සිදුවන්නට ඇති බවයි. අවසානයේ ඔක්සිජන් හිගවීමෙන් මගීන් සහ නියමුවන් පළමුව සිහිසුන් වී පසුව මිය ගොස් තිබෙනවා. නමුත් ඔවුන් ගමන් කරමින් තිබූ උසස් සමග යානයේ කිසිම මෙහෙයවීමකින් තොරවම පැය එකහමාරකට ආසන්න කාලයක් පියාසර කර තිබෙනවා. යානයේ සියලුම දෙනා මිය ගොස් තිබියදී මෙලෙස පැයකට අධික කාලයක් ගුවනේ පියාසල කර නිසා මේ ගුවන් යානය හොල්මන් ගුවන් යානය විදිහට හඳුන්වන්න පටන් ගත්තා. අපි කිව්වනේ යානයේ අවසන් මොහොතේදී පාලනය කරන්න උත්සාහ කළ අద్භූත පුද්ගලයා ගුවන් යානයේම සේවකයා වුණ ඇන්ඩ්‍රියාස් නැමැති පුද්ගලයෙක් බව. අනිත් හැමෝම මිය ගියත් ඔහු මිය නොගියේ ඇයි කියලා ඔයාට ප්‍රශ්නයක් මතුවෙන්නට ඇති.
අපි කලින් කිව්වා යානයේ හදිසි අවස්ථාවක සැපෙන ඔක්සිජන් ප්‍රමාණය සෑහෙන්නේ මිනිත්තු 12ක කාලයකට පමණක් බව. ඒ වුණත් ගුවන් යානය තුල අතේ ගෙන යා හැකි කුඩා ඔක්සිජන් සිලින්ඩර කීපයක් තිබෙනවා. ඒ කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න. ඇන්ඩ්‍රියාස් එවැනි ඔක්සිජන් උපකරණයක් භාවිත කරමින් තමයි අවසාන මොහොත වෙනතුරු ජීවත්ව සිටමින් යානය බේරා ගන්න උත්සාහ දරා තිබුණේ. නමුත් වෙන්න තිබුණ විශාල විනාශයක් මගහරමින් යානය කඳුකර ප්‍රදේශයක් වෙතට හැරවීමට ඔහුට හැකියාව ලැබුණා. මගින් සියල්ලම මියගිය පසුත් පැය ගණනක් පියාසල කළ මේ ගුවන් යානය අදටත් හඳුන්වන්නේ හොල්මන් ගුවන් යානය විදිහටයි. ඔයා මෝටර් රථයකින් මාර්ගයේ ගමන් කරමින් ඉන්න වෙලාවක ඉන්ධන ඉවරයි කියලා මැසේජ් එකක් ආවොත් මොකද කරන්නේ? ඔයාට ළඟම තියෙන ඉන්ධන පිරවුම් මලකට ගිහිල්ලා ටැංකිය පිරෙන්න ඉන්ධන ලබා ගන්න පුළුවන්. ඒත් ඉන්ධන අවසන් වෙන්න කලින් තෙල් පිරවුම් මලකට යන්න බැරි වුණොත් ඔයා යාළුවෙකුට දුරකථනයෙන් කතා කරලා ඉන්ධන ටිකක් ගෙන්න ගනීවි. ඒත් ඔයා හිතලා බලන්න මේ සිදුවීම මගින් පිරිසක් එක්ක පියාසර කරන ගුවන් යානයකට අතුමින්නට සිදු වුණොත් මොන වගේ දෙයක් වේවිද? හිතා ගන්නවත් බැරි මේ බිහිසුණු අත්දැකීමට මුහුණ දෙන්න වරක් ගුවන් නියමුවන් දෙපළකට සිදු වුණා. ඒ වන විට ඔවුන්ගේ ගුවන් යානය ගමන් කරමින් තිබුණේ අඩි 41000ක් පමණ ඉහළ හසේ. පැයට කිලෝමීටර 400ක පමණ වේගයකින් ගමන් කරමින් තිබුණ ගුවන් යානයක ඉන්ධන එකවරම අවසන් වුණාම දැනෙන හැඟීම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ වගේමයි ඉන්ධන අවසන් වීමත් සමග ගුවන් යානයේ එන්ජින් දෙකම අක්‍රිය වෙනවා. මගින් සමග ගමන් කරමින් සිටි ගුවන් යානයේ නියමුවන් දෙපළට මේ හදිසි තත්ත්වය මත ගන්නා ක්‍රියාමාර්ගය හිතා ගන්නට බැරි වුණා. මගේ ජීවිත ආරක්ෂා කරගනිමින් යානය ගොඩ බාන්නට නියමුවන්ට හැකියාවක් ලැබේවිද? මොකද ආසන්නතම ගුවන් තොටුපළට ළඟා වෙන්නටවත් හැකියාවක් මේ වන විට ගුවන් යානයට පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ අසීරු අවස්ථාවේ නියමුවන් කළේ මොකක්ද? මගේ ජීවිත ආරක්ෂා කරගන්න ඕනට පුළුවන් වුණාද? ගුවන් ගමන අතරතුර හදිසියෙම ඉන්ධන අවසන් වුණේ කොහොමද? මේ දේවල් ගැන සම්පූර්ණයෙන්ම දැනගන්න මේ වීඩියෝවේ අවසානය වෙනකම් බලන්න. මේ සිදුවීම වාර්තා වුණේ 1983 වසරේ ජූලි මාසේ 23 වෙනිදා. එයා කැනඩා ෆ්ලයිට් 143 ගුවන් යානය අඩි 41000ක් ඉහළ අහසේදී කිසිවෙකුත් අපේක්ෂා නොකළ සිදුවීමකට මුහුණ දෙනවා. ඒ ගමනාන්තයටත් කලින්ම එකවරම ගුවන් යානයේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් මේ ගුවන් යානය එවකට තිබූ නවතම ගුවන් යානා මාදිලියක් වන බෝයින් 767 වර්ගයේ ගුවන් යානයක්. ජූලි 23 වෙනිදා ඔටාවා සිට එඩ්මන්ටන් දක්වා මගින් සමග පිටත් වීමට පෙර දින ගුවන් යානය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කර ඉන්ධන පිරවීමේ කටයුතු සිදු කරමින් තිබුණා. ඒ මොහොතේ ගුවන් යානයට ඉන්ධන පිරවීමේ කටයුතු කළමනාකරණය කරන පරිගණකයේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් පෙනෙන්නට තිබුණා. යම් දෝෂයක් නිසා පරිගණකය හරිහැටි ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිසා යානයට අවශ්‍ය නිවැරදි ඉන්ධන ප්‍රමාණය ගණනය කරගන්න හැකියාවක් නොලැබී ගියා. නමුත් පසුදින ගුවන් ගමනක් තිබෙන බැවින් නඩත්තු කාර්ය මණ්ඩලය විසින් පරිගණකයේ නොමැතිව ඒ ගණනය කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා. මේ ආකාරයෙන් අදාළ ගුවන් ගමන සඳහා ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අතින් ගණනය කිරීමෙන් අනතුරුව එය තුන්වරක්ම නැවත පරීක්ෂා කර බැලුවේ අතින් සෑදූ ගණනය කිරීම නිවැරදිදැයි තහවුරු කරගන්න. ඒ සියල්ලම නිවැරදි බව පෙනුන නිසා පසුදින ගුවන් ගමන වෙනුවෙන් යානය සූදානම් කර අවසන් කළා. එයා කැනඩා ෆ්ලයිට් 143 ගුවන් යානය ඔටාවා සිට සැතපුම් 1740ක දුරින් පිහිටි එඩ්මන්ටන් බලා පියාසල කරන්නයි නියමිතව තිබුණේ. යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළේ කපිතාන් රොබර්ට් පියර්සන්. යානයේ මුළු මගින් සංඛ්‍යාව ලෙස සඳහන් වුණේ මගින් 63 දෙනෙක්. කාර්ය මණ්ඩලය සහ නියමුවන් ඇතුළුව යානයේ සිට සියලුම ගණන 69 දෙනෙක් බව සඳහන් වෙනවා. පරිගණකයේ තුලින් ඉන්ධන ප්‍රමාණය ගණනය කරගන්නට බැරි වුණ නිසා නියමුවා විසින් නැවත වරක් නඩත්තු කාර්ය මණ්ඩලයෙන් අහන්නේ නිසි ප්‍රමාණයට ඉන්ධන පුරවා තිබෙනවාද යන්නයි. ඔවුන් කියා තිබුණේ යානයට ඉන්ධන ගැලුම් 3020ක් පුරවා ඇති බවයි. ලීටර වලින් නම් 11430ක ඉන්ධන ප්‍රමාණයක්. ප්‍රධාන නියමුවා වන පියර්සන් සහ සහායක නියමුවා වන මොරිස් ක්වින්ටල් විසින් නිගමනය කරනු ලබනවා යානය තුළ ඉන්ධන රාත්තල් 45000ක්. ඒ කියන්නේ ඉන්ධන කිලෝග්‍රෑම් 20000ක් පමණ තිබෙන බවට. එය ඔවුන්ගේ ගමනාන්තය දක්වා යෑමට අතිශයින්ම ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක්.
ඔවුනට ඉන්ධන ප්‍රමාණය ගැන මේ තරම් සැලකිලිමත් වෙන්න සිදු වුණේ යානය ගුවන්ගත කරන්න සූදානම් වෙන මොහොතේදී යානයේ ඉන්ධන මාපකය හරිහැටි ක්‍රියා නොකිරීම හේතුවෙන්. නමුත් අවාසනාවකට යානයට පුරවා තියෙන්නේ ඉන්ධන රාත්තල් 20160ක් පමණයි. කිලෝග්‍රෑම් වලින් කියනවා නම් කිලෝග්‍රෑම් 9145ක් පමණයි. ඉතින් මේ ඉන්ධන ප්‍රමාණය ගමනින් අඩකටවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ තරම් විශාල අත්තරදීමක් සිදුවෙන්න පුළුවන්ද? තුන්වරක් පරීක්ෂා කර බලා ඉන්ධන පුරවනු ලැබුවත් මේ වගේ අතිවිශාල වැරද්දක් සිදු වුණේ කොහොමද? මේ කාලයේදී තමයි මිනුම් ක්‍රමවල රාත්තල් වලින් කිලෝග්‍රෑම් ඒකකවලට මාරු වුණේ. එතෙක් කැනඩාවේ භාවිතා වුණේ රාත්තල් ඒකකය. ඒ නිසා ගුවන් යානාවලට ඉන්ධන පුරවා තිබුණෙත් රාත්තල් වලින්. නමුත් එවකට තිබූ නවතම ගුවන් යානා මාදිලියක් වුණ බෝයින් 767 වර්ගයේ ගුවන් යානයක් නිසා මෙයට ඉන්ධන පිරවීම සිදු කළ යුතුව තිබුණේ කිලෝග්‍රෑම් වලින් ගණනය කරලයි. නමුත් අවාසනාවන්ත මේ සිදුවීමේදී ඉන්ධන කිලෝග්‍රෑම් වෙනුවට රාත්තල් වලින් ඔවුන් ගණනය කර තිබුණා. මෙය ඉතාමත් බරපතල වරදක්. ඔයා දන්නවා රාත්තලක් කියන්නේ කිලෝග්‍රෑම් භාගයකටත් අඩු ප්‍රමාණයක් කියලා. ඉන්ධන කිලෝග්‍රෑම් 20000ක් අවශ්‍ය ගුවන් ගමනට ඔවුන් පුරවා තිබෙන්නේ ඉන්ධන කිලෝග්‍රෑම් 9145ක් පමණයි. ඉතින් ඉන්ධන අවසන් බව හැඟවෙන පළමු සංඥාව නිකුත් වෙන්නේ ගුවන් යානය අඩි 41000ක් ඉහළ හසේ ගමන් කරමින් සිටින විටයි. ඒ සංඥාව අනුව ගුවන් යානයේ වම් තටුවෙහි ඉන්ධන පොම්පේ ක්‍රියා විරහිත වී ඇති බව නියමුවන්ට අවබෝධ වුණා. නමුත් ඒ කලබල වෙන්න කාරණාවක් නොවෙන්නේ අනෙක් ඉන්ධන පොම්පේ තවමත් ක්‍රියාත්මක වන නිසා ඒ ගුවන් ගමනට ලොකු බලපෑමක් වෙන්නේ නැති නිසායි. යම් අවස්ථාවක එක ඉන්ධන පොම්පයක් ක්‍රියා විරහිත වුණත් අනෙක ක්‍රියාත්මක නම් යානයට සාර්ථකව ගුවන් ගමන අවසන් කරන්න හැකියාවක් තියෙනවා. නමුත් අවාසනාවකට තවත් මිනිත්තු කිහිපයකින් දෙවැනි අනතුරු හැඟවීමේ සංඥාවත් නාද වෙන්න පටන් ගන්නවා. මේක නම් අහඹු සිදුවීමක් නොවන බව නියමුවන් දෙදෙනාටම වැටහුණා. ඒ වන විට ගුවන් යානය එඩ්මන්ටන් දක්වා ගමන් මාර්ගයේ අඩකට ආසන්න දුරක් පමණයි ගමන් කරලා තිබුණේ. ඇති වෙලා තිබෙන තත්ත්වය මත ප්‍රධාන නියමු පියර්සන් ගමන් මාර්ගය වෙනස් කරලා හදිසි ගොඩබෑමකට සූදානම් වෙනවා. ඒ අනුව ළඟම පිහිටි විනිපෙග් වෙත යානය ගොඩබෑමටයි නියමුවන් තීරණය කරන්නේ. ඒත් ඒ සමගම යානයේ වම්පස එන්ජිම ක්‍රියා විරහිත වී යනවා. තවත් සුළු මොහොතකින් අනතුරු හැඟවීමේ සංඥා නිවී යනවා. ගුවන් යානයේ ප්‍රධාන එන්ජින් දෙකම මේ වෙනකොට අක්‍රිය වෙලා බව නියමුවන් දෙපළටම අවබෝධ වෙනවා. ඉන්ධන මාපකයේ අනුව යානයේ ඉන්ධන සියල්ලම අවසන් වී තිබුණා. වසර ගණනාවක ගුවන් අත්දැකීම් වලින් පරිපූර්ණ වුණ නියමුවන් වූ රොබර්ට් පියර්සන් සහ මොරිස් ක්වින්ටල් කවදාවත් මේ වගේ අවස්ථාවකට මුහුණ දීලා තිබුණේ නැහැ. කරන්න කිසිම දෙයක් සිතාගත නොහැකි තැන ඔවුන් නියමු අත්පොත පවා පරීක්ෂා කර බලනවා. අවාසනාවකට වගේ යානයේ එන්ජින් දෙකම ක්‍රියා විරහිතයි නම් කළ යුත්තේ කුමක්දයි එම අත්පොත්වලවත් සඳහන් වෙලා තිබුණේ නැහැ. ගුවන් යානයක එන්ජින් දෙකම අක්‍රිය වුණාම යානයේ විදුලි බලය හයිඩ්‍රොලික් සිස්ටම් කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැති දැවැන්ත ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබාන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම යානයේ රේඩාර් පද්ධති පවා මේ වන විට අක්‍රිය වෙලා තිබුණා. මේ නිසා මෙවැනි තත්ත්වයක් මත යානය විනාශ නොවී ගොඩබාන එක ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. අවසානයේ නියමුවන් දෙදෙනා කළේ රේඩාර් තිරය මත අඩි රූලක් තබා දල වශයෙන් මිනුම් ලබාගෙන අතින් ගණනය කිරීමයි. ඒ අනුව තව කොපමණ දුරක් ගමන් කළ හැකිද යන්න ගැන දල අදහසක් නියමුවන්ට ලබා ගන්න පුළුවන් වුණා. යානයේ මගීන්ගේ වාසනාවකට වගේ නියමු පියර්සන් කියන්නේ ඉතා පුරුදු ග්ලයිඩර් නියමුවෙක්. ග්ලයිඩර් කියන්නේ එකවරම පොළවට සමාන්තරව ගොඩබස්වන්නට පුළුවන් සැහැල්ලු ගුවන් යානයක්. ඒ වුණත් කවදාවත් පියර්සන් විසින් සියලුම පද්ධති ක්‍රියා විරහිත වුණ දෙවන්ත බෝයින් 767 ගුවන් යානයක් ඒ ආකාරයෙන් පොළොවට සමාන්තරව ලිස්සා ගොඩබස්වා නැහැ. ඒ වගේම දල ගණනය කිරීම මත ඔවුනට තිබෙන තත්ත්වය මත විනිපෙක් දක්වාවත් ගමන් කළ නොහැකි බවට තේරුම් ගියා. අවසානයේ රාජකීය කැනඩා ගුවන් හමුදාවට අයත් ගුවන් පතයකට යානය හදිසි ගොඩ බැස්වීමකට නියමුවන් දෙපළ තීරණය කළා. මේ වන විට එම ගුවන් කඳවුර වසා දමා තිබූ එකක් බවයි සඳහන් වුණේ. එම නිසා මේ මොහොතේ කළ යුතු එකම දෙය අතහැර දැමූ ගුවන් හමුදා කඳවුරේ ගුවන් පතයට ගොඩ බෑමයි. කොහොම වුණත් යානයේ ධාවන පතයට ආසන්න වන විටත් නියමුවන්ට තේරුණේ ඔවුන් තවමත් ඉන්න උස වැඩි බවයි. ඒ නිසා ඔවුන් යානේ පැත්තකට හරවමින් බාන්න උත්සාහ කළා.
සාමාන්‍ය කුඩා ගුවන් යානා සඳහා මේ ක්‍රමය සුදුසු වුණත් විශාල ගුවන් යානා සඳහා එම ක්‍රමය භාවිතා කරන්නේ නැහැ. කරන්න කිසිම දෙයක් නැති තැන නියමුවන් එම ක්‍රමය භාවිතා කරමින් යානය පහත් කරනවා. නමුත් තවත් භයානක දෙයක් සිදුවමින් තිබෙන බව නියමුවන් දැනගෙන හිටියේ නැහැ. මොකද ඒ වෙනකොට අතහැර දැමූ ගුවන් හමුදා කඳවුරේ ධාවන පතය පාළුවට ගිහින් තිබුණේ නැහැ. එය මෝටර් රථ ධාවන පතයක් ලෙස මිනිසුන් විසින් භාවිතයට ගනිමින් තිබුණා. ඒ නිසා ජූලි 23 වෙනිදා ගුවන් පතය මිනිසුන්ගෙන් සහ රේස් පදින මෝටර් රථවලින් පිරීලා තිබුණා. සියලුම පද්ධති අක්‍රිය වුණ දැවැන්ත ගුවන් යානයක් Taman ඉන්න ධාවන පතයට වේගෙන් පැමිණෙන ආකාරය මිනිසුන් විමතියටත් භීතියටත් පත්ව බලාගෙන හිටියා. ඒ නිසාම මිනිසුන් හැකි ඉක්මනින්ම ධාවන පතෙන් ඉවත් වුණා. යානයේ රෝද බිම ස්පර්ශ වෙනවා සමග නියමු පියර්සන් විසින් සම්පූර්ණ තිරිංග යොදවා යානය නවතා ගන්න උත්සාහ කළා. ගුවන් යානයේ පිටුපස රෝද මේ විදිහට ක්‍රියාත්මක වුණත් ඉදිරිපස රෝද එළියට ආවේ නැහැ. ඒකත් වාසනාවක් වෙමින් ගුවන් යානයේ ධාවන පතේ ඇදී ඝර්ෂණය වැඩි වෙමින් වේගය අඩාල වුණා. අවසානයේ මිනිසුන් අතර වී සිටි ගොඩනැගිල්ලට අඩි 100ක් පමණ දුරක් තිබියදී යානය නිරුපද්‍රිතව නවතා ගන්න කප්තාන් පියර්සන් ඇතුළු සහායක නියමුවා සමත් වෙනවා. විශ්වාස කිරීමට අපහසු වුණත් යානයේ කිසිදු මගියෙකුට කාර්ය මණ්ඩල සමාජිකයෙකුට හෝ එලි මහනේ සිටි කිසිම පුද්ගලයෙකුට හානියක් නොවන අන්දමින් ඉතාමත් විස්මිත ලෙස ගුවන් යානය ගොඩබස්වනු ලබනවා. ඉන්ධන පිරවීමේදී ගණනය වැරදියට සිදු කිරීමෙන් වුණ දැවැන්ත විනාශයක් වළක්වා ගන්න නියමු පියර්සන් සහ ක්වින්ටල් කටයුතු කිරීම අගය කරමින් ඔවුන්ට උසස් වීමක් පවා ලබා දී තිබුණා. කොහොම නමුත් බෝයින් 767 ගුවන් යානය අලුත් වැඩියා කර තවත් වසර 25ක කාලයක් ගුවන් ගමන් වෙනුවෙන් යොදාගෙන තිබුණා. ඉතින් අද අපි අරගෙන ආපු වීඩියෝ ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඒ ගැන පහලින් කමෙන්ට් කරලා කියන්න. වීඩියෝව හොඳයි නම් වීඩියෝවට ලයික් එකක් දාලා තවත් කෙනෙකුට බලන්න වීඩියෝ ෂෙයා කරන්න. ඔයා තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් මේ වගේ අපූර්ව වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.